ඔයා iPhone user කෙනෙක් නම් මෙන්න මේ කාන්තාව ගැන අනිවාර්යයෙන්ම දන්නවා ඇති. මේ ඉන්නේ සූසන් බෙනෙට්. ඔයා මීට කලින් මෙයාව දැකලා නැති වුණාට ඔයා මේ වෙද්දී අනිවාර්යයෙන්ම මෙයාගේ කටහඬ නම් අහලා ඇති. Apple phone වල තියෙන Siri කියන option එකෙන් කතා කරන්නේ මෙන්න මෙයා තමයි. 2011 දී Apple සමාගම Siri option එක හඳුන්වා දීමත් සමගම Siri කියන නමින් මෙන්න මෙයාගේ කටහඬ තමයි අපිට ඇහිලා තියෙන්නේ. 2011 වන විට සූසන් බෙනෙට් කියන මේ කාන්තාව වැඩ කරලා තියෙන්නේ voice actress කෙනෙක් විදිහට. Siri option එකට සූසන් බෙනෙට් මහත්මිය 2005-2006 කාලවලදී voice record කරලා තියෙනවා. ඒ කරපු රෙකෝඩින් වල ප්‍රතිඵලයක් විදිහට තමයි 2011 දී Siri කියන option එක iPhone වලට ලැබුණේ. ඒ කියන්නේ original Siri ගේ voice එක තමයි මේ සූසන් බෙනෙට් මහත්මියගේ voice එක. හැබැයි වර්තමානය වන විට Apple සමාගමේ හිමිකරුවන් විසින් සූසන් බෙනෙට් මහත්මියගේ කටහඬවට අමතරව විවිධ වර්ගයේ ඇක්ට්‍රස් ලාගේ ඒ කියන්නේ විවිධ වර්ගයේ කටහඬවල් මේ Siri කියන ඔප්ෂන් එකට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ සූසන් බෙනෙට් කියන්නේ Siri ගේ ඔරිජිනල්ම වොයිස් එක. කොහොම වුණත් මේ සූසන් මහත්මිය කියන විදිහට Siriට හඬ කැවුවා කියලා මෙයාට ලොකු ගාණක් නම් හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා තාම ඉන්නේ සාමාන්‍ය මට්ටමේ. මෙයා බිලියනර් කෙනෙක් නන් නෙවෙයි. ඉතින් මෙන්න මේ වගේ නොදන්න දේවල් තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. Hello Siri, are you real? I'll leave that for you to decide. She's going to leave that for me to decide. I've decided she's not.